My experience ෆාතිමා නසීරා. ආදරණීය යාළුවනේ, මේ ලෝකයා මට කුමක්ද නොකළේ? සියලුම නර්මකම් කළා, සියලුම වෙනසින් කළා, සියලුම ගැරහීම් කළා, සියලුම දූෂණයන් කළා, සියලුම රැවටීම් කළා, සියලුම වේදනාවන් කළා. එච්චර දේවල් වෙලා ජීවිතය සහ මරණයත් එක්ක පොරබදිමින් අන්තිමට මං ජීවත් වෙන්න ඕන කියලා තීරණය කළා. මං හිතුව ජීවත් වෙන්න ඕන කියලා. මෙච්චර දේවල් වෙලා අන්තිමට ජීවිතේ දාලා යන්න හිතුණත් අන්තිමට මං හිතුවා ජීවිතය ජීවත් කරවන්න ඕන කියලා. මොකද මේ ලංකාවේ හැම ජාතියකම හැම ආගමකම මිනිස්සු මට මොනවද නොකළේ කියලා තමයි අහන්න තියෙන්නේ. හැම නරක දෙයක්ම කරා. එක ජාතියක් විතරක් නෙවෙයි හැම ජාතියකම මිනිස්සු. මගේ ජීවිතේ හැම අතින්ම වේදනාකාරී තත්ත්වයන්ට පත් කරා. ඒ සියලු දෙනාම එක් වෙලා මගේ ජීවිතයට ඇති තරම් වේදනාත්මක දේවල් කළා. කොහොම වුණත් මට දැනෙන්නේ අදටත් මම හිතන්නේ කොච්චර පුදුමාකාර ජීවිතයක් තුරුළු කරන්ද මං ඉපදිලා තියෙන්නේ කියලා. එච්චර වේදනා කන්දකින් රෙදවිලා ගිහිල්ලත් අන්තිමට ජීවිතයෙන් නැගිටින්න තරම් පුදුමාකාර ශක්තියක් මේ විශ්වයේ මේ සබහාදහම මට ලබා දුන්නා. ඉතින් මගේ ජීවිත කතාව ඔබේ ජීවිත කතාව වගේ සුළු හෝ මධ්‍යම පරිමාණය හෝ එහෙම නැත්නම් අඩුවෙන් දුක් විඳ වූ එකක්වත් නෙවෙයි. එකිනෙකාගේ ජීවිත කතාවන් එකිනෙකාට සාපේක්ෂයි. හැමෝම ජීවිතයේ දුක් විඳපු අය ඒක හරි. හැබැයි ජීවිතේ ඉතාමත් අමාරු දුෂ්කරම අභ්‍යාස ලබා දෙන්නේ සුළුතරයක් පිළිසට. බොහෝ අය කනවා, බොනවා, නිදා ගන්නවා, දරුවෝ හදනවා, ඒ කියන්නේ මැරි කරනවා, දරුවෝ හදනවා, ඉගෙන ගන්නවා, රැකියාවක් කරනවා, ඒ දේවල් ඔක්කොම කරනවනේ. ඊට පස්සේ මිය දෙනවා. හැබැයි ඒගොල්ලෝ සාමාන්‍ය ජීවිතයක් හම්බ වුණු අය. හැබැයි ඒගොල්ලන්ටත් වැඩිය වාසනාවන්ත පිරිසක් ඉන්නවා. ඒ තමයි ඉපදුණු දා පටන් ජීවිතේ ලොකු කාලයක් ගෙවෙන තුරාවටම ඇත්තම කිව්වොත් අම්බානකට දුක් විඳිනවා කියලා කියන්නේ ඒ තරම් දැඩි වේදනාවක් විඳිනවා. ජීවිතේ විඳවල බැරිම තැන ජීවිතේ දාලා යන්න හදනවා. ඒ වගේ අයට මැරෙන්න ඉඩ දෙන්නේ මේ සබහාදහම. මමත් ඕන තරම් මගේ ජීවිතයෙන් සමුගන්න හදලා තියෙනවා. මේ සබහාදහම මේ විශ්වය මට මැරෙන්න දුන්නේ නැහැ. මුහුදට පනින්න ගිහිල්ලා අන්තිමට රැල්ල පාගල hina වෙවි එන්නේ. කොච්චර ආශ්චර්යයක්ද. ඉතින් ඒ ආශ්චර්යමත් ජීවිතයේ උරුමකාරිය මම. ඒ ආශ්චර්යමත් ජීවිතයේ උරුමය මට ලබා දීලා තියෙනවා මේ විශ්වය. ඉතින් මගේ ජීවිත කතාව මට සිලිටු එකක් නෙවෙයි. මම ජීවිතේ උපරිම දුක කියන එක විඳලා තියෙනවා. අනුන් නිසා. හැබැයි මම ජීවිතයේ උපරිම සතුට කියන එක විඳලා තියෙනවා. මම නිසා. මට ඒ ගැන අතිශයින්ම සතුටුයි. මම හැමදාමත් කියන්නේ මෙන්න මේ වගේ දෙයක්. මගේ බොහෝ වීඩියෝ ක්ලිප්ස් වල මෙන්න මේ වගේ දෙයක් සටහන් වෙනවා. මං කියනවා රුදුරු මිනිසුන් ඔබේ ජීවිතය කෙතරම් අඳුරු කොට ගියත් අඳුරු කරලා ගියත් ඔබට එක් හෝ සොඳුරු සිතුවිල්ලක් වේ නම් ඔබට ජීවිතේ ජයගත හැක. රුදුරු මිනිසුන් ඔබේ ජීවිතය කෙතරම් අඳුරු කොට ගියත් ඔබට එක් හෝ සොඳුරු සිතුවිල්ලක් වේ නම් ඔබට ඔබේ ජීවිතේ ජයගත හැක. මගේ ජීවිතයේ
උදාරතම වාක්‍ය බවට පත් කරගත්තේ ඒක තමයි මම. කොයිතරම් මිනිස්සු කොයිතරම් වේදනාවක් මට ලබන්න සලස්සලා ඊට පස්සේ ඔවුන්ගේ මතේ වැරදි ප්‍රකෝටි ගණන් තියාගෙන මට දෝෂාරෝපණය කරලා මට නින්දා පරිභව කළත් මම මානසිකව ගොඩාක් කඩාගෙන වැටිලා ආතතිය වැඩි වෙලා සියදිවි හානි කරගන්න පවා යත්න දරුවත් අන්තිමට මගේ හුස්ම සිඳලු ලෝකයටම ජීවත් වෙන්න හුස්ම පොදක් වෙන්න මං තීරණය කළා. මාව හඬවපු ලෝකයාටම සිනහව දෙන්න මං තීරණය කළා. මට ගරහපු ලෝකයාවම සනසවන්න මං තීරණය කළා. මට රිද්දපු ලෝකයාවම සතුටු කරන්න මං තීරණය කළා. මගේ ජීවිතය අඳුරු කරන ලෝකයාටම ආලෝකයක් වෙන්න මං තීරණය කළා. මට ගරහපු ලෝකයාටම ලෝකයාගෙම සුළු හෝ හොඳක් දැකලා ඒට ප්‍රශංසා කරන්න මං තීරණය කළා. ඔබේ ජීවිතය වගේ නෙවෙයි. මගේ ජීවිතය බොහෝ සෙයින්ම වෙනස්. මං තරම් දුක් විඳපු කෙනෙක් නැති තරම්. හැබැයි මේ විශ්වයේ දායාදය මට හම්බ වුණාට පස්සේ මං තරම් සතුටින් ඉන්න කෙනෙක් තවත් නැති තරම්. ඉතින් මගේ ජීවිත කතාව අහන්න, මගේ එක්ස්පීරියන්ස් අහන්න ඔබ දිගටම මාත් එක්ක රැඳී සිටින්න. මම ඔබට මගේ ජීවිත කතාව කෙමෙන් දිගහරිනවා. මගේ අත්දැකීම් කෙමෙන් දිගහරිනවා. ඒවා අඳුරු අත්දැකීම් වෙන්න පුළුවන්, සොඳුරු අත්දැකීම් වෙන්න පුළුවන්. අතිශයම 99%ක්ම අඳුරු අත්දැකීම්. හැබැයි ඒ හැම දෙයකින්ම සෑම කළු වලාවකම රිදී රේඛාවක් පවතිනවා කියනවනේ. ඉතින් වෙච්ච හැම දෙයකින්ම මට කෙසේ වෙතත් ඒකෙන් ලෝකයට ආලෝකයක් දෙන්න මං හරි ආසයි. ඒකෙන් රිද්දිලා පිච්චිලා අළු වෙලා ගියේ මම හරි. ඒ රුදුරතම තුවාලයන් වේදනාවන් මම වින්දා. ඒ එහෙම දේවල් සිද්ධ වුණේ ඔබට පණිවිඩයක් දෙන්න. ඉතින් ඒ පණිවිඩයන් අරගෙන මම ඔබ හමුවට එනවා. ඔබේ හමුවට ඇවිල්ලා ඔබට ලස්සනට ජීවිතය කියලා දෙනවා. ඉතින් මගේ වේදනාත්මක කතාවෙන් ඔබ ජීවිතයේ ඉගෙනගෙන ඔබ ඔබේ ජීවිතයේ ලස්සන කාල පරිච්ඡේදයක් උදා කරගන්න. මගේ වේදනාත්මක කතාවෙන් මම අද වෙනකොට ජීවිතය බොහෝ සෙයින්ම දිනලා ඉවරයි. ඉතින් මම දිනපු ආකාරයටම නොවුනත් ඔබට පුළුවන් විදිහට ඔබ ඔබේ ජීවිතය දිනන්න. මගේ ජීවිත කතාව හොඳින් අහන්න. මගේ එක්ස්පීරියන්ස් මම ඔබට කියනවා. මම ඒවා ඔබට දිගහරිනවා. ඒවත් හොඳින් අවබෝධ කරගන්න. ඒ තුලින් ඔබට ගන්න පුළුවන් ටික ගන්න. ඒ තුලින් ඔබට පේන හරයන් මොනවද? ඒව උකහා ගන්න. ඉතින් මගේ එක්ස්පීරියන්ස් මම ඔබ හමුවට ගෙන එනවා. එක්ස්පීරියන්ස් වලින් ඔබ හමුවට එනකල් ඉතින් රැඳී සිටින දිගටම මාත් එක්ක මගේ my experience ෆාතිමා නසීදා YouTube channel එක subscribe කරන්න. මගේ වීඩියෝස් වලට like කරන්න, comment කරන්න, වීඩියෝස් share කරන්න. ඉතින් මගේ ජීවිතයේ අඳුරු කලාපයන්ගෙන් එළිය උකහාගෙන ඒකෙන් ස්වර්ණමය ආලෝකයක් මම ඔබට ලබා දෙනවා. ඒ ආලෝකයෙන් හැවෙන්න ඔබට ආරාධනා. ඉතින් ඔබට ජයශ්‍රී බොහොම ස්තුතියි ආදරේ. මම ඔබේ ආදරණීය ෆාතිමා නසීදා.